වයස අවුරුදු 8න් 15 වයස් කාණ්ඩේ මීළඟ තරඟකාරිය තමයි දැන් මාත් එක්ක ඉන්නේ. නම කියන්න මට වාගේ සම්මානි. සම්මානි. අද කොහේ ඉඳලාද ආවේ? හංවැල්ල. හංවැල්ල ඉඳලාද? වයස කියන්න ඔයාට? 8යි. 8යි. හරි දැන් මොනවද කියන්න යන සින්දුව? හෙළදෙරනේ කියනවා උඩගුලියන් කියන. හෙළදෙරන කියමු බලන්න. හෙළදෙරනේ කඳුල සුසුම සිනාවසුම් නාස මගේ මා ගායනාමේ ගියේ උරුමය මා දිනු රටේ හෙළදෙරනේ කඳුල සුසුම සිනාවසුම් නාස මගේ මා ගායනාමේ ගියේ උරුමය මා දිනු රටේ තෙර හරිද? අනිත් එකක් කියන්න බලන්න. උඩගුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ උඩගුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ. අද දවසේදී ජයග්‍රාහිකාවක් බවට පත් වුණු මීළඟ නංගියා තමයි මේ ඉන්නේ. ඉතින් බොහොම සතුටින් ඉන්නේ. සතුටුයි නේද? හොඳයි. ලැජ්ජාවෙන් ඇඹරෙනවා. සම්මානේ මේ විදිහට ගෙදරත් ලැජ්ජයිද නැත්නම් ටිකක් දඟයිද? දක්ෂයි දඟයි මියා. චණ්ඩියා ගෙදර. ඇත්තද මේ ගෙදර චණ්ඩියද? කාටද චණ්ඩිකන් දාන්නේ? දෙන්නට. අක්කලා දෙන්නට. අක්කලා දෙන්නටම චණ්ඩිකන් දාන එකේ දැන් කෝ චණ්ඩිකන්? හොඳයි. ඉතින් අපි දක්ෂයන් තමයි මේ සොයාගෙන යන්නේ. සුබ පතන ඔයාට අපි හමන ඊළඟ වටේදී හම්බ වෙමු. හලෝ කොහමද? හොඳයි. හොඳයි. කොහරි බොක්සින් මීට් එකට ගිහලා යන ගමන්ද? කොහරි ඔයා දුවන්න ගියාද නෑනේ? හරි ලස්සනයි ඇඳගෙන ඉන්න ඇඳුම නම් ඈ. ඔය කවුද මේ බෙල්ට් එක අරන් මේක මේ අරන්දුනේ බෑන්ඩ් එක කවුද? කවුද අරන්දුනේ පුතේ? තාත්තිද? අම්මේ තාත්ති. අම්මේ තාත්ති. සපත්තු දෙක. කවුද? අම්මි. තෑගි දුන්නද? ටෙනිස් ගහලා වගේ. හරි ලස්සනයි ඇඳුම නම්. ඈ නම කියන්නකෝ. නම කිව්වේ නෑනේ අපිට. තරුෂ රාහුල් විජේසුන්දර. තරුෂ රාහුල් විජේසුන්දර නේද? ඔයා පුතා ඉස්කෝලේ යනවද? තාම මම යන්නේ පෙර පාසල්. පෙර පාසල් යන්නේ කොහෙද පුතේ පෙර පාසල? මුල්ගම්පල. මුල්ගම්පල පෙර පාසලට දැන්නේ. ඔව්. සින්දු දැන් කීයක් විතර පුරුදු වුණාද? ගිසරේ මොකද්ද කියේ පුතේ සින්දු? පළවෙනි වටේ. තන්නා ආසයි මෙද සපුණුයි. එයා තමයි මං කිව්වේ. ගිසරේ කිව්ව දෙකම දායි මේ සැරේ කියන්නේ. මෙසේ අලුත් එකක් කියමු. වෙන දෙකක්ද? හරි. එහෙනම් පළවෙනි එක කියන්නකෝ ඉස්ලාම් පුරුදු වෙච්ච. දෙවැනි බුදුන් ලෙස ලොව මව්වම් කළ ලොවක පිඩුම් ලඳ ලොවට උතුම් ලඳ තන තනන අම්මා තන තනන අම්මා දෙසවන් සනහා මානල ඔබ මියුරු මියසියේ අරුට කියා දුනි ඒ මියසිය අද මාගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත තන තනන අම්මා තන තනන මේ පුතේ අර මියුසික් එක නම් හරියටම කියනවා අය. සින්දු චුට්ටක් පොඩි එකක් ප්‍රශ්නයක් තියෙනවා.
ඔකෙස්ට්‍රා එකකට වගේ හොඳයි නේ නේද? මේ සැරේත් ටිකක් හොඳට පුරුදු වෙලා තිනවා. දැන් ලබන සැරේ වෙනකොට තව ටිකක් හොඳට පුරුදු වෙන්න ඕනේ. හැමනේද? ලස්සනට කියන්න පුරුදු වෙන්න ඕනේ. හරි? අපි යෝජනා කරනවා තුන්වෙනි වටේට ඈ. එන්නකො පැටි. චූටි දූ අපිට නම කියන්නකෝ යාගේ. උෂානි අමෝද්‍ය සම්පත් බණ්ඩාර. අම්මෝ දිග නමක් නේ. ඉස්කෝලේ කීයේද ඉන්නේ ඔයා? දෙකේ. අද මොකද්ද ගායනා කරන්නේ? කළුමැණිකගේ ගල්ලෑල්ල. හරි. ගායනා කරන්නකෝ. කළුමැණිකගේ ගල්ලෑල්ල කළුම කළුවගේ ඉරියෙන්දිලා කොටු ගසාලා ඒක හරියගේ කළුමැණිකගේ ගල්ලෑල්ල කළුම කළුවගේ ඉරියෙන්දිලා කොටු ගසාලා ඒක හරියගේ මකලාන් දින වාර වෙතත් ආයලියනවා ඉන්න ගොල්ලෙල්ල පාට වැටෙනවා මකලා අඳින වාර වෙතත් ආයලියනවා ඉන්න ගොල්ලෙල්ල පාට වැටෙනවා. හරි. දැන් මොකද්ද කරන්න ඕනේ? තෝරන්න ඕනද? හරි ඔන්න අපි තේරුවා ඔයාව ඈ. ඊළඟ වටේට තව හොඳට පුරුදු වෙලා එන්න ඊළඟ වටේදී එන්න පුතේ. මම දැන් ඉන්නේ අපේ ඇන්කර් නිව්ඩේල් පුංචි යාළුවොත් එක්ක. අයිසොත් ඉන්නවා මාත් එක්ක. හායි අයිස්. හායි කියන්න හැමෝම අයිස්ට. ඔව් ඉතින් පුංචි යාළුවෝ ගොඩක් සතුටින් ඉන්නේ අද දවසේදී මේ අතරින් අපේ යාළුවෙක්ට තමයි අපි ඇන්කර් නිව්ඩේල් winner of the day බවට පත් කරලා මේ ලස්සන ජංගල් බයිසිකල් එක ලබා දෙන්න. එහෙම නේද අයිස්? ඔව් ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේම ලස්සන ජංගල් බයිසිකල් එකක් දිනා ගන්න. කරන්න තියෙන්නේ ඇන්කර් නිව්ඩේල් යෝගට් වල උඩු පියන්පත් එකතු කරලා නිව්ඩේල් කියලා හදලා ළඟම වෙළඳසැලේ වෙළඳ මහතාට ලබා දෙන්න. ඒ වගේම ඔයාලට තවත් යාගි ගොඩාක් ඇන්කර් නිව්ඩේල් වෙතින් ලබා දෙනවා අපේ අයිස්. එහෙම නේද අයිස්? හොඳයි. අයිස් එහෙමනම් අපි මේ අතරින් අපේ දක්ෂයෙක් තෝරපත් කරගමු. ඒක මතක් කරනවා ඇන්කර් නිව්ඩේල් ගොඩක් කන්න, ගොඩක් දිනන්න. දැන් සින්දු කීයක් ඉගෙන ගත්තද ශහන් පුතා? දෙකක්. මොනවාද සින්දු දෙක? ආදරේ පුතු අම්මයි මේ ජීවනේ කියමුද බලන්න. කියමු. මේ ජීවනයේ මුළු සංසාරයේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි ඊළඟ වටියට යවන්න අමාරුයි මේ ගායනෙත් එක්ක. අපි ලබන අවුරුද්දේ උත්සාහ කරලා බලමු නේද? හොඳට මුල් ගීතය අහන්න ඕනේ. උදාරයි ආදරේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි ආදරේ දේතේ බැඳ ඇලං වී මට පැව ආදරේ. හරි පුතේ. දැන් ওই ගීතේ මුල් ගීතය ඇහුවද පුතා? ඔව්. කවුරු කියන එකද ඇහුවේ? ජෝතිපාල මාමා කියන එක. ජෝතිපාල මාමා කියන එක. එහෙම නැත්නම් කවුරු හරි ඉගන්වනවද ගීතේ ඔයාලට? ඔව්. කවුද ඉගන්වුවේ? තාත්තා. පුතේ දැන් ඔය ගායනා කරපු තනුව පුතේ ගොඩක් වෙනස් මුල් ගීතයට වැඩිය. පරාජය කෞශල්‍යයන් ගොනු කරන ආවරණයක් නෙවෙයි. ඒ හැකියාවන් නව පරිමාවකට ගෙන යන්නට දොරක් විවර කරනවා. මුල් ගීත අහලා ඒවා ඉගෙනගෙන මට ආයෙත් පුරුදු වුණා. හරි පුතේ. අපි ලබන අවුරුද්දේ බලමු. ගිහින් දෙවන වටය මේ පොඩිත්තන්ට අයිමිව ගියත් ඔවුන්ගේ සිතුවිලිත් පරාජය තුලම සිරවී තිබෙන එකක් නැහැ. දෙරණ ලිටල් ස්ටාර් වෙතින් ලැබූ පන්නරේද සමගින් විශාල ගැයුම් අවකාශයකට ඇතුළු වන්නට ඔවුන්ට හැකි වේවි. මේ විරාමයෙන් පසුව යලිත් අපි හමු වෙමු.